හෙලෝ ගයිස්, ඔයාලා දෙක තුලනේ ටෙක් විත් ද YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්නේ හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච Microsoft Office package එක කොහොමද free activate කරගන්න කියලා කී එකක් නැතුව වීඩියෝ එක පටන් ගන්න කලින් හැමෝටම කියනවා like කරලා subscribe කරලා share කරලා comment එකක් දාන්න. තාම හරි ඔයාලට අවශ්‍ය වීඩියෝ තියෙනවා නම් ඒ ගැන comment එකක් දාන්න මම කොහොමද ගෙනල්ලා දෙන්නම් ඒ පුළුවන් විදිහට. ඇක්ටිවේෂන් කී එකක් නැතුව ඇක්ටිවේට් කරගන්නවා කියන්නේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒ ට්‍රික් එක පාවිච්චි කරලා තමයි මේ කරන්න තියෙන්නේ. මෝල්ට් එකට නම් data ඕන වෙන්නේ නැහැ. හැබැයි පොඩ අන්තිමට MB 100ක් වගේ ඕන වෙනවා. MB 100ක් විතර තමයි යන්නේ. මම මේ ඩවුන්ලෝඩ් කරලා තින්නේ Office 2021 Professional Retail ෆයිල් එක. ඔයාලා මොන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා තිබ්බත් මොන Office package එක ඩවුන්ලෝඩ් කරලා තිබ්බත් මේ විදිහට මම මේ කියලා දෙන ට්‍රික් එකෙන් ඔයාලට මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගමු. මට නම් Office package එක ඉන්ස්ටෝල් කරන්න විනාඩි 20ක් විතර ගියේ. අපි මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න විදිය බලමු. ඉන්ස්ටෝල් කරගෙන ඊටු ටික කරගමු අපි එහෙනම්. විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයාලා Word එක ඉන්ස්ටෝල් කරගත්තා නම් Word එක හරි වෙන software එකක් හරි PC එකට ඉන්ස්ටෝල් කරගත්තා නම් IMG package එකකින් ඒක වෙනම disk එකක් වගේ open වෙලා ඇති. ඒක right click කරලා eject කරගන්න. හරි නම් ඔන්න ඉන්ස්ටෝල් වෙලා ඉවරයි අපේ package එක. මම දැන් open කරලා පෙන්නන්නම් ඔයාලට. මේක ඇක්ටිවේට් වෙලාද තියෙන්නේ නැත්නම් මොකක්ද වෙලා තියෙන්නේ කියලා අතට වෙන්නන්නම්. අපි now Word එක open කරගමු. ඔන්න ඔයාලට පේනවා ඇති Word එකේ දැන් මම තමයි ඇක්ටිවේට් කරන්නේ. ඇක්ටිවේෂන් ප්‍රොඩක්ට් කීයක් ඉල්ලනවා. අපි දැන් account එක පැත්තට ගිහින් බලමු. ඔයාලට පේනවා ඇති ප්‍රොඩක්ට් කීයක් මම දාලා නැහැ. මේ ඇක්ටිවේට් කරලා නැහැ තාම. ඔයාලට පේනවා ඇති. අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීලා අපි මුලින්ම Windows PowerShell එක ඕපන් කරගන්න ඕනේ. run as administrator දීලා PowerShell එක අපි ඕපන් කරගන්න ඕනේ. හරි අපි PowerShell එක ඕපන් වුණා. මම දැන් ටයිප් කරන එක එතනින් ටයිප් කරගන්න ඕනේ. ඔයා මේක හරියටම කොපි කරගෙන හරි පේස්ට් කරලා හරි ටයිප් කරලා හරි එන්ටර් කී එක ඔබන්න. චුට්ටක් කියලා හිටියා මෙන්න මේක පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි CMD එක ඕපන් වෙනවා. ඊට පස්සේ චුට්ටලක් පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ ඒක. Windows activate කරන කට්ටියට Windows activate කරගන්න පුළුවන්. මෙතනින් Office activate කරගන්න කට්ටියට Office activate කරගන්න පුළුවන්. මම එතනින් 3 දෙනවා.
ඒස තුන දුන්නට පස්සේ තියෙනවා Windows ද Office all ද ඔක්කොම ඇක්ටිවේට් කරගන්න විදිහ තියෙනවා. ඉතින් මම Office all දෙනවා. ඉතින් තුන ඔබලා මම Office all දෙනවා. ඊට පස්සේ චුට්ටක් වෙලා ඉන්න ඕන අපි ආයේ. ඊට පස්සේ මෙන්න මේ පොඩි ප්‍රොසෙස් එකක් ආයෙ පටන් ගන්නවා. ඔයාලා මේ ප්‍රොසෙස් එක කරනවා ඉඳනවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මගේ වර්ඩ් එක ඇක්ටිවේට් වුණා කියලා ඇවිල්ලා තිනවා. අපි කියලා බලමු වර්ඩ් එක පැත්තට මොකද වෙලා දෙන්නේ ඇක්ටිවේට් වෙලාද නැද්ද බොරුවක්ද මේක කියලා බලමු. හරි මම වර්ඩ් එක ඕපන් කරගන්නවා. හරි වුණා අපේ වර්ඩ් එක දැන් ඕපන් වෙනවා. අපි account එක පැත්තට ගිහින් බලමු. ඔයාලා ප්‍රොඩක්ට් එක ඇක්ටිවේට් වෙලා කියලා ඕක ඇවිල්ලා තියෙනවා. ඔය ඇග්‍රීමන්ට් එක එනවා ඉතින් ඇක්සෙප්ට් දෙන්න. ඉතින් ඕකේ දෙන්න. ඔයාලා ප්‍රොඩක්ට් එක ඇක්ටිවේට් වෙලා කියලා දෙනවා. මේක ලයිෆ් ටයිම් තමයි ඇක්ටිවේට් වෙන්නේ. කිසිම ප්‍රොඩක්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. MB 100ක් වගේ තමයි යන්නේ. වීඩියෝ එක හොඳට ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තා Windows එක ඇක්ටිවේට් කරගන්න ඕන නම් කියන්න. ඔයාලා යාළුවන්ට ඇක්ටිවේට් කරගන්න ඕන නම් Windows Word එක එහෙම Office එක එහෙම මේ යාළුවන්ට ෂෙයා කරලා මේ වීඩියෝ දාන්න.